පෙරදිග යුද්ධ කිනිදැල් ඇවිලිලා මේ ගෙවී යන්නේ 14 වන දිනය. ඉරානයට එරෙහිව ඇමරිකාව ආරම්භ කළ මේ යුද්ධයේ පළමු සතිය තුළ ඇමරිකාවට වියදම් වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 11.3ක්. මේ බව පෙන්ටගනය ඊයේ දින තහවුරු කළා. මේ අතර ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ඉරානයේ උත්තරීතර නායකයා බවට පත්වීමෙන් පසුව ප්‍රථම වරට ඊයේ දින මාධ්‍ය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. පටිගත කළ විශේෂ දේශනයක් කරහා සිදු කළ මේ ප්‍රකාශයේ සඳහන් වෙලා තිබුණේ ඉරානයට එකමුතුකම වගේම ඒකීය භාවය අවශ්‍ය බවයි. එසේම මැද පෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු සියල්ලම වහාම වසා දමන ලෙස ඔහු ඉල්ලීම් සිදු කළා තියෙනවා. එසේ කළේ නැත්නම් එම කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවයි ඔහු අනතුරු ඇඟවීම් සිදු කර ඇත්තේ. නමුත් ඉරාන අසල්වැසි රටවල් සමග මිත්‍රත්වය සහ සහයෝගීත්වය වෙනුවෙන් කැපවී සිටින බවත් ප්‍රහාර ඉලක්ක කරන්නේ ඇමරිකානු කඳවුරු වලට පමණක් බවත් මොජ්තබා කමේනි සඳහන් කර තිබෙනවා. එසේම ඉරානයට එරෙහි පාර්ශවයන්ට පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් හෝමුස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා තබන බව නව උත්තරීතර නායකයා මෙහිදී පවසා තිබෙනවා. ඉරාකයේ බටහිර ප්‍රදේශයේදී ඇමරිකානු හමුදාවට අයත් KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් අනතුරට ලක් වුණා. කෙසේ වෙතත් මේ සිද්ධිය පිටුපස ඉරානයේ සහාය ලබන ඉරාක ඉස්ලාමීය ප්‍රතිවිරෝධී ව්‍යාපාරයේ සිටින බව වාර්තා වනවා. මේ ගුවන් යානයේ කඩා වැටීමේ සිද්ධියේ වගකීම ඔවුන් බාරගෙන ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව අදාළ කණ්ඩායම පවසන්නේ තමන් සතු ගුවන් ආරක්ෂක පද්ධති මගින් අදාළ ගුවන් යානය ඉලක්ක කර සාර්ථකව වෙඩි තබා බිම හෙළූ බවයි. කෙසේ වෙතත් ඇමරිකානු මධ්‍යම විධානය මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකාව පවසන්නේ මෙය සතුරු ප්‍රහාරයක් හෝ මිත්‍ර පාර්ශවයකින් එල්ලූ ප්‍රහාරයක් නොවන බවයි. ඉන්ධන පිරවීමේදී ඇතිවූ සිදුවීමකින් මෙලෙස ගුවන් යානය අනතුරට ලක් වූ බවයි ඇමරිකාව පවසන්නේ. මේ අතර 2026 මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ඇති ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකානු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ අනුව ට්‍රම්ප් පවසන්නේ මෙවර ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායම තම රටට සාදරයෙන් පිළිගන්නා නමුත් ඔවුන් තරඟ කිරීමට තරම් සුදුසු නැති බවයි ට්‍රම්ප් පවසන්නේ. ඇමරිකාව කැනඩාව සහ මෙක්සිකෝ යන රටවල සත්කාරත්වයෙන් මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ජුනි මාස 11 වනදා මෙම තරඟාවලිය ආරම්භ වනු ඇති. මේ අතර ඇමරිකානු USS ජෙරාල්ඩ් ගුවන් ප්‍රවාහන නෞකාවේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ නෞකාව රතු මුහුදේ ක්‍රියාත්මක වන යුද නෞකාවක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කර තිබෙනවා. ගින්නට හේතුව සටන් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නොවන බවයි වාර්තා වන්නේ. මේ අතර රුසියානු ಖನಿජ තෙල් මිලදී ගැනීමට කලින් සම්බාධක පැන වූ රටවලට ඇමරිකාව අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අදාළ රටවල් වලට මේ වනතෙක් පනවා තිබූ වාරණය తాවකාලිකව අත්හිටුවීමටයි ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත්තේ. ඒ අනුව අදාළ අවසරය අප්‍රේල් මාස 11 වෙනිදා දක්වා බලාත්මක වෙනු ඇති. මේ යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළඳපළ ස්ථාවරව පවත්වා ගැනීමට මෙම තීරණය ගත් බවයි ඇමරිකාව පවසන්නේ. මේ අතර ඉරාකයේ ඒබිල් කලාපයට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එල්ල වූ ප්‍රහාර හමුවේ ප්‍රංශ හමුදා සෙබළුන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍යයේ සඳහන් වන්නේ. ඇමරිකානු හමුදාව මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතින ඔපරේෂන් එපික් ෆියුරි යටතේ මේ වන විට ඉරානයේ ඉලක්ක 6000කට පමණ ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අනදන නිලධාරියා පවසනවා. ඒ අනුව ඔහු පවසන්නේ අදාළ ප්‍රහාර මගින් ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ යාත්‍රා 30ක් විනාශ කර දැමූ බවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.